හායි කොහමද ඔයාලට? ඉතින් මම අද හදන්න යන්නේ පහුගිය කාලේ අපේ අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච කෑමක්. රාමෙන්, කොරියන් රාමෙන්. මටත් ඉතින් පොඩි gift එකක් හම්බුණා. ඉතින් මම බැලුවා මේක අපේ රසට කොහොමද හදාගන්නේ කියලා. මම අද චුට්ටක් සැරට තමයි මේක හදාගන්න යන්නේ මගේ ස්ටයිල් එකට. හරි. ඉතින් අපි බලමු කොහොමද මේක මුලින්ම හදාගන්නේ කියලා. මුලින්ම මේ නූඩ්ල්ස් ටික අරගෙන අපි විනාඩි 5ක් 6ක් විතර හොඳට තම්බ ගන්න ඕනේ. හරිද? මේ වලට පේනවනේ. මෙන්න මේ විදිහට තම්බ ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේක තම්බුණාට පස්සේ වෙනම භාජනයකට මම අයින් කරනවා වතුර ටික පෙරාගෙන. මේක ගොඩක් අය එක එක තාලෙට හදනවානේ. ඉතින් මේක මේ ඔයාලත් මේ ක්‍රම try කරලා බලන්න ඔයාලට සෙට් වෙනවද කියලා. ඊට පස්සේ භාජනයක් අරගෙන ලිපේ තියලා මම මේකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු දානවා. ඉඟුරු සුදු ලුණු දාලා ඒක මම හොඳට තෙම්පරාදු කරගන්නවා. හරිද? ඒක විනාඩියක් දෙකක් තෙම්පරාදු වුණාට පස්සේ මම මේකට මිරිස් කුඩු එකතු කරනවා. ඊට පස්සේ කෑලි මිරිස් ටිකත් එකතු කරලා ඒකත් ටිකක් විනාඩියක් දෙකක් හොඳට තෙම්පරාදු කරගෙන මම මේකට අමු මිරිස් ටිකක් එකතු කරනවා ලියාගත්ත. හරිද? අමු මිරිස් ටිකක් චුට්ටක් තෙම්පරාදු කරාට පස්සේ විනාඩියක් දෙකක් රාමෙන් පැකට් එකේ එන මෙන්න මේ එකතුව මම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. මේ තියෙන එක හරිද? ඊට පස්සේ මම මේකට ඇල් වතුර ටිකක් දාගන්නවා. ඇල් වතුර ටිකක් දාගෙන මෙන්න මේ විදිහට මම ටිකක් වෙලා විනාඩියක් දෙකක් විතර වෙන්න මේක හොඳට මේ තෙම්පරාදුව ලිපේ තියාගත්තා. ඊට පස්සේ අර රාමෙන් පැකට් එකේ එන රසකාරක පැකට් තියෙනවනේ. ඉතින් මම ඒකක් ඔන්න එකතු කරගත්තා. හරිද? මෙන්න මේ විදිහට තමයි එකතු කරගත්තට පස්සේ තියෙන්නේ. පේනවනේ ඔයාලට මේක චුට්ටක් තද පාටට තියෙනවනේ. මම ආපහු වතුර ටිකක් එකතු කරගත්තා. හරිද? මට ඕනුන පාටට තමයි මම මේ හදන්නේ. මොකද මම මේක පොඩ්ඩක් සැරට රසට තමයි මම කන්න ආසාවෙන් ඉන්නේ. ඒ හින්දා. හරිනේ. ඔන්න දැන් අපි ඒක හදාගෙන ඉවරයි. ඔන්න මම දැන් නූඩ්ල්ස් ටික එකතු කරනවා. බලන්නකො මම මේකේ පාට කොහොමද කියලා. ඔයාලට මේක සෙට් වෙයිද දන්නේ නැහැ. හරිද? හැබැයි මේක රසට තිබ්බා. මෙන්න මේ විදිහට ඔක්කොම එකතු කරගත්තට පස්සේ මම අන්තිමට ලියාගත්ත ලුණු කොළ ටිකක් එකතු කරනවා. ඉතින් ඔයාලට තියෙනවා නම් මේව එකතු කරන්න නැත්නම් කමක් නැහැ. ඊට පස්සේ මම තලයට ටිකකුත් එකතු කරගත්තා අන්තිමටම. මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. හදලි වුණාට පස්සේ මාරම රසයි සහ මාරම සැරයි. හරිද? මම චුට්ටක් සැරට කන්න කැමති හින්දා මට ඒක ගානට සෙට් වුණා. මේ විදිහට තමයි ඉතින් අන්තිමට තියෙන්නේ. මේක ගොඩක් අය එක එක ක්‍රම වලට හදනවනේ. බිත්තර එකතු කරනවා. තා චුට්ටක් අර සුප් එක වගේ හිටින්න හදනවා. හරිද? ඉතින් මට අද කන්න හිතුනේ මෙහෙම. මම මේ විදිහට try කරලා තමයි බැලුවේ. ඉතින් ඔයාලත් හම්බුනොත් හදලා බලන්න කොහොමද කියලා. හරිම රසයි. ඒ වගේම හරිම සැරයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ රාමෙන් එකක් හදන හැටි. මේ විදිහට ඔයාලා try කරලා බලන්න. ඔයාලා හදන ක්‍රම තියෙනම්, ඔයාලා හදන රස විදි තියෙනම් තව ඒවත් මට කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ආපහු දවසක රස කෑමක් අරගෙන ආපහු ඔයාලා හම්බ වෙන්නෙන් නම් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.